බන්ධනාගර බස්සෙන් අර යනවා මව කොහෙද පල්ලන්සේන. ඒ යනකොට බන්ධනාගර නිලධාරීන් කියනවා අර චෙක් කළා. අර බන්ධනාගර ඇතුළට මේ මුළු ඇඟම චෙක් කළා. පස්ස පැත්තක් චෙක් කළා. බඩවැල් විතරේ අද්දාලා බැලුවේ නැත්තේ. තේරම චෙක් කළා අරගෙන බන්ධනාගර බස්සේ දාන මාදන් අරන් යන මේ කොරෝනා කාලේ පල්ලන්සේ. යනගම බන්ධන නිලධාරීන් කියනවා ඔන්න දැන් කාටද ඊසි ගෑස් කරන්න පුළුවන් ඊසි ගෑස් ටිකක් දාන කට්ටිය දාන්න කියන්න කියලා බන්ධනා නිලධාරියාගේ ෆෝන් එක දෙනවා අර අපේ ඇතුලේ බස් එකේ ඉන්න කරු මහත්තරුන්ට මම නම් ඔය ඊසි ගෑස් දන්නේ නැත්නම් මං අහලා තියෙනවා මට කාට කියන්නේ ඊසි ගෑස් දාන්නේ කියන්නේ එතන ඉන්න පෙර වැරදි වලට ආපු අප්පුහාමිලා ටික ඒගොල්ලෝ දුන්න සර් කියලා ගත්තා ෆෝන් එක ගව්ව නම්බරේ මේකට දාපන් මේකට දාදායි විසිදායි බස් එක වැලිකඩින් පටන් ගන්න කිලෝමීටර් දෙකක් යනකොට අර බන්ධනාගාර නිලධාරීන්ගේ ගිණුමට ඊසි ගෑස් ගිණුමට රුපියල් 50000 මලක් ආවා එපාර ටික දුරක් යනකොට සල්ලි වැට්ට නැවැත්තෝ ATM එකක් ගාව ඉංගාලා මේගොල්ලෝ මේකට ගන්න කඩයක් ගාව කිම් සෝඩා බෝතල් 5යි බීඩි මිටි 2යි මම ගම මන්නම් බොන ගෝල්ඩ් ලිප් කියලා මට ගෝල්ඩ් ලිප් 1යි ලයිටර් එර්ම ක්‍රීම් කකුරුත් තරන් නැග්ග බස්සකට දැන් කට්ටිය කනවා බීඩි ගන්නවා සිගරට් බොනවා මේ අර පස්ස පැත්ත ඇනලා ඊට සිගරට් ලයිටර් තියෙද බලමු බන්ධන නිලධාරීන් මේ ඒ නිසා අපි බන්ධනාගාර නිලධාරීන් සියලු දෙනා සුදනෝ නෙමෙයි අපට කන්න දුන්නේ බල්ලොන්ට වගේ මෙතන මේ සම්පූර්ණ වැරද්ද බන්ධනාගාර නිලධාරීන් සම්පූර්ණ බක්කින් බාර ගන්න ඕන ඇමතියා අස්සලා නෙමෙයි උඹ පාලයකෝ රඟපාන්න. ආයි අතනම් අපවත් මැරලා ඉන්නේ. එන බාප්පා ඉනක අල්ලම්ප ෆිල්ම් එකක් ගහපන් ගිහිල්ලා. අර ඉන්න වාසුදේව නායක කරන්න යාල්ලන් ගහ ෆිල්ම් එකක් ගිහිල්ලා. එච්චර කරන්න තියෙන්නේ. මේ මොනවද පටි දෙකක් දාගෙන මොනවද මේ පටි? දැන්ද කියන්නේ බන්දර ඇමතියා අපිලාවේ යෝගි දුන්නේ නැහැ කියලා. බල බම්බු ගැහුවද එදා වෙච්ච වැඩේ වෙලාවේ සම්පූර්ණ කතා අඩු ගන්න අන්තර්ජාලය හරි බල දාන්න තුනේ මෙන්න මේ දෙයක් සිදු වෙනවා කියලා. දැන් අර මැරිච්ච සිරකරු අහිංසක පිරිසු පව්. ශ්‍රී ලංකාවේ දේපල හා ඉදිකිරීම් ශාස්ත්‍රයේ විශ්වසනීය නාමය Blue Ocean Group of Companies. මොකද්ද මේ දැන් තියෙන ප්‍රශ්නේ? මොකද මේක පළමුවෙන් මේ කතාව කියන්න ඕන. නොකිව්වොත් මේක එපාර ඒක හරි නෑ. මොකද බන්ධනාගාර නිලධාරීන්ගේ කූරත්වයට ලක් වෙච්ච කෙනෙක් තමයි මම. 2021 මතකයි බන්දුරු ගුණවර්ධන ගියාර බඩු මල්ල ගැන කතා කරා කියලා මාව අල්ලලා දැම්මා. වෙනත් පැමිණිල්ලකට මම උසාවි නාපුවක් අල්ලලා මාව දැම්මා. දාලා මාව දැම්මේ කොහෙද? බෝගම්බර දාන කලින් මා වරන් ගියා පල්ලන්සේනෙන් දැම්මේ එහෙට. මට තාම Facebook එකේ ඔය පොළු බැස්සුවේ නැද්ද මේක බැස්සුවේ නැද්ද කියලා මම තමයි මේ රටේ පළමුවෙන්ම එළියට ඇවිල්ලා කිව්වේ බන්ධනාගාරය ඇතුළට ගන්නකොට නිර්වත් කළා මේ අපි මේ පස්ස පැත්තේ මේ බංකර් ගහන් යනකොට හිතාගෙන මේ සෑම සිරකරුවෙක්ම මේ කරන පරීක්ෂාවට දැඩි විරෝධය පළ කළා එළියට ඇවිල්ලා කිව්වේ මං තමයි මගේ පස්ස පැත්තේ මේ මට ඒක අපහාසයෙන් ලක් කරන සෑහෙන පිරිසක්. හැබැයි ඔය අපහාස ලක් කරන අප්පුහාමිල කියන්පත් තේරෙවි බලගේ පස්ස පැත්ත කෝට්ටද ටෝච් එකක්ද කියන එක. හරිද? ඒක වෙනස් කරන්න තමයි අපි කතා කරේ. මොකද මම හිරේට ගියේ මේ බඩු මල්ලක් සම්බන්ධව රජයේ දෙන සහනයක් විවේචනය කිරීම හා වෙනත් නඩුවකට වරෙන්තුවක් නිසා. ඒ නිසා මම මේ කුඩුවේ නැහැ නේ මගේ චෙක් කරන්න. ඒ නිසා මේව වෙනස් වෙන්න ඕන. මේ අමානුෂික ක්‍රියාවලිය බන්ධනාගාරය තියෙන. ඊට පස්සේ මොකද්ද මට කරේ? එහෙම චෙක් කළා අතුලට අරගෙන මාව බන්ධනාගර බස්සෙන් අර යනවා මාව කොහෙද පල්ලන්සේනට. ඒ යනකොට බන්ධනාගර නිලධාරීන් කියනවා අර චෙක් කළා අර බන්ධනාගර අතුලට මේ මුළු ඇඟම චෙක් කළා පස්ස පැත්තක් චෙක් කළා බඩවැල් විතරේ අද්දාලා බැලුවේ නැත්තේ සේරම චෙක් කළා අරගෙන බන්ධනාගර බස්සේ දාන මාදන් අරන් යන මේ කොරෝනා කාලේ පල්ලන්සේනේ. යන ගමන් බන්ධන නිලධාරීන් කියනවා ඔන්න දැන් කාටද ඊසි ගෑස් කරන්න පුළුවන් ඊසි ගෑස් ඊසි ගෑස් දාන කට්ටිය දාන්න කියන්න බන්ධනා නිලධාරියාගේ ෆෝන් එක දෙනවා අර අපේ ඇතුලේ බස් එකේ ඉන්න සිරකරු මහත්තරුන්ට. මම නම් ඔය ඊසි ගෑස් දන්නේ නැත්නම් මං අහලා තියෙනවා මට කාට කියන්නේ ඊසි ගෑස් දාන්නේ කියන්නේ. එතන ඉන්න පෙර වැරදි වලට ආපු අප්පුහාමිලා ටික. ඒගොල්ලෝ දුන්න සර් කියලා ගත්තා ෆෝන් එක ගව්ව නම්බරේ මේකට දාපන් මේකට දාදායි විසිදායි බස් එක වැලිකඩින් පටන් ගන්න කිලෝමීටර් දෙකක් යනකොට අර බන්ධනාගාර නිලධාරීන්ගේ ගිණුමට ඊසි ගෑස් ගිණුමට රුපියල් 50000 මලක් ආවා. මම මේ මීට කලින් මාධ්‍ය කියලා තිනවා මාධ්‍ය පුස්තකයේ තියෙනවා බන්ධන නිලධාරීන් අන්තිමට බස් එකේ ඩියුටි එකක් නැවැත්තුවා මගේ හිලිතරව කිරීමත් එක්ක. මේ ඇත්ත බඩු. ඒ පාර ටික දුරක් යනකොට සල්ලි වැට්ට නැවැත්තුවා ATM එකක් ගාව සිංගාලා මේගොල්ලෝ මේකට ගන්න කඩයක් ගාව ක්‍රීම් සෝඩා බෝතල් 5යි බීඩි මිටි 2යි මම ගම බොන ගෝල්ඩ් ලිප් කියලා. මට ගෝල්ඩ් ලිප් 1යි. හරිද? ලයිටර් සේරම ක්‍රීම් කකුරුත් තරන් නැග්ග බස්සකට දැන් කට්ටිය කනවා බීඩි ගන්නවා සිගරට් බොනවා මේ අර පස්ස පැත්ත බීඩි සිගරට් ලයිටර් තියෙද බලමු බන්ධන නිලධාරීන් මේ බස් එක ඇතුලේ මේ අරන් යන්නේ මීගව පල්ලන්සේන්ට දැන් සේරම කාල් පිළිවෙල පල්ලන්සේන ඔහොම මෙහෙම පේන හරි දැන් නැත්නම් මම දැකලත් නැහැ මා කරුවලේ දැන් සේරම තියෙනවා අයින් කරපල්ලා කිව්වා
බීඩි විසි කර බලගුවා ලයිට් විසි කර බලගුවා දැන් ඔන්න දැන් නීති තදි ආයි ගත්ත පල්නාසේ ඇතුළට ආයි මේ ඇඳුම් ආයි බලනවා දැන් මේ නිලධාරීන් අපිට කන්න බොන් දීලා සිකරොට් පොන්න දීලා හේරමක් කළා ආයි චෙක් කරන පස්සපැත්ත පල්නාසේ එහෙම ඉඳලා මේක කළා අපි වෙලාලා ආයි පරමාදම් බෝගම්බරට දැන් ඔය හැරිලියනේ ලෝහන් රත්වත් යාවන මේමයි කියලා ඒ අප්පහම තමයි අධිකරණ ඇමති හිටියේ මම බෝගම්බර බන්ධනාගාරේ මේ අසූචි වැක්කෙල්ල මේ සත්තුන්ගේ අරේම අමු අපායක අපි හිටියේ මට දවස් තුනේ අප දුන්න මාත් යාගත්ත කොරෝනා කියලා මේගොල්ලෝ මට වද දෙන්න ඕහින්ද ඒක ඇතුලේ මට බන්ධනාගාරයේ හිටපො බෝගම්බර තිරිසනු 3 දෙනෙක් ඇවිල්ලා මට අමානුෂ ලෙස මගේ යටිපතුල් වලටයි මෙතනටයි හරිද මට ගහලේ පය ඒ පොල්ලේ මේ කෑල්ලක් මං ඉලිට අරන් ආවා මං එදා මාතරේ පෙන්නුවා එදා මං ඉලි දාපු දාසේ හරිද මට මාව ඝාතනය කරන්න හැදුවා ඒ වෙලාවේ බන්ධනාගාරයේ ඒ හිටපු අපද 3 දෙනෙක් මම උන්ට දෙන්න ගියා ෂොට් එක මානෝහිකම්ද අරේ මේ කියලා අන්තිමේදී අප්පුවාමිලා ඇවිල්ලා මාළඟ අඬා වැටිලා මට ඒ වෙලාවේ FR එකක් දාගෙන සල්ලි දුන්නේ නැහැ විපක්ෂ නායකලා කිව්වා කරන්නම් කියලා කරේ බම්බුව තමයි අන්තිමේදී මට ඒකක් නෑ මුන්ද අන්තිමේ මේගොල්ලෝ ඇවිල්ලා මම මානෝහිකම් අරේ මේ ගිහිල්ලා මොකද සිරිකරු අයිතිවාසිකම් මේ සේනක මාත්‍ර මම පේදියා ඒ දේ කළා මේගොල්ලෝ අන්තිමේදී ආවා අන්තිමේදී මොකද බෝගම්බර කාට ට්‍රාන්ස්ෆර් හරිද පල්ලි කලෙක් කියලා තමයි බෝගම්බරට ආවේ ඔය නිලධාරීන්ට මතක ඇති ඒ නිසා අපි බන්ධනාගාර නිලධාරීන් සියලු දෙනා සුදනෝ නෙමෙයි හොඳ රත්තරන් මහත්තුරු ඉන්නෝ මේ මියගෑත් එහෙම ඇති හැබැයි අමු අපත කින්නෝගේ මම වක්කීමෙන් කියන්නේ අපිට කන්න දුන්නේ බල්ලොන්ට වගේ අපිට කන්න දුන්නේ බල්ලොන්ට කන්න දුන්නේ අපිට උදේ පාන්දර අපිව ඒ හිරේ බෝගම්බරේ මට කවුද මොකද බලපෑම මොනෝ කළද මේ නාන්න ගිහිල්ලා මේ නාන්න අපි නාන්නේ දාන්නේ පාර අපි හිතවත් කූඩු වල හිතවත්යන් හිතවත්තුන් එක්ක කතා කරලා තේටියක් කාටියක් බොන්න ගියා කියලා මොකද දේශපාලන මේකට කවුද ඇමති රෝහන් රත්වත් දැන් ඔය හැලි ලියන ඇමතිවරයා එයා තමයි හිටියේ මා මදා ගෝඨාපේ ආණ්ඩු වෙලාවේ බන්දුල ගුණවර්ධන මේක දැම්මේ ඉතින් අන්නේ නිසා මේ බන්ධනාගාර නිලධාරීන් ගැන දැන් ෂෝ වැකිලියනවා ඒ වැකිය අතරට තමයි මම මෙන්න මේක කියන්නේ හරිද මතක තියාගන්න මෙතන මේ සම්පූර්ණ වැරද්ද බන්ධනාගාර නිලධාරීන් සම්පූර්ණ වක්කින් බාර ගන්න ඕන ඇමතියා අස්සල නෙමෙයි උඹ ඵලයකෝ රඟපාන්න ආයි තාත්තා නම් අපවත් මැරලා ඉන්නේ වෙන බාප්පා ඉනක අල්ලම්ප ෆිල්ම් එකක් ගහපන් ගිහිල්ලා අර ඉන්න වාසුදේව නායක කරන්න යාල්ලන් ගහ ෆිල්ම් එකක් ගිහිල්ලා එච්චර කරන්න තියෙන්නේ හරිද මේ මොනවද පටි දෙකක් දාගෙන මොනවද මේ පටි ඔයාලට කියලා සුදු කරපටික අපි අහලා දිනනවා හරිද ඒ නිසා මේ බන්ධනාගාර නිලධාරීන් මිය ගිය අය මේ වෙන්න පුළුවන් හැබැයි බන්ධනාගාර තුල තියා අමානුෂිකයි බලන්න කියන තුල පුතේ බලලා තියෙන ප්‍රශ්නෙක දැන්ද කියන්නේ බන්ධන ඇමතියා අපිලාවේ නියෝගි දුන්නේ නැහැ කියලා බල බම්බු ගැහුවද එදා වෙච්ච වැඩේ වෙලාවේ සම්පූර්ණ කතා අඩු ගන්න අන්තර්ජාලය හරි බල දාන්න තුනනේ මෙන්න මේ දෙයක් සිදු වෙනවා කියලා ඇතුළේ ඒ නිසා ගරු මහේස්ත්‍රාත්තුරුන් අපි ඉල්ලා සිටිනවා ඔබතුමාලා තමයි බන්ධනාගාර ගත කරලා ඔබතුමාලාගේ බාහිර තමයි කට්ටිය ඉන්නේ අපිවත් ඉන්නේ එහෙම දැන් අපේ ජීවිතත් නැති කරන්න පුළුවන් අවස්ථාව තමයි බන්ධනාගාර කිරීම තුල අවුල සටනක් අවුලලා මේ වැඩේ කරලා දානවා හරි දැන් ඔය බන්ධනාගාරය ඇතුළේ ඉන්නේ මැති ඇමතුරු ඇතුළේ මේකේ ජීවිත බරපතල අර්බුදයක තියෙන්නේ hey ප්‍රශ්නයක් ඇති කරා ඒක කරා බූරු මුණා ටොනික් මුණා වම්බොට්ටා නම් දැම්ම ප්‍රශ්න ඉවරයි දැන් අර මැරිච්ච අර සිරකරු අහිංසක පිරිසු පව් මොන වැරදි වලට ගිහිල්ලාද ඒ නිසා මේ බන්ධනාගාරේ ප්‍රශ්නේ සම්බන්ධව ඇමතිවරයා වක්කීම අරන් හරියන්නේ නැහැ මහින්ද රාජපක්ෂලාට මේ බයිල ගහලා වැඩක් නැහැ දැන් මේ ඊයේ අරන් ගිහලා අර මේ අඟුරුගල පැලස්සේ හරි මේ දැනුත් බන්ධනාර රැඳී මැරලා දිනවා ඒකත් රාජපක්ෂලාද යකෝ බලට টয়ලට් එකට ගිහිල්ලා නැදුවත් රාජපක්ෂලානේ බලන්න මතක් වෙන්නේ මාර වැඩක් නෙමේක හරිද ඒ නිසා වෙච්ච දේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් වෙන්න ඕන පාන් කෑල්ල දීලා පොල් සම්බල ගණින්කෝ ඔබ කියලා වැලි කැඩි මට කිව්වා බෝගම්බර අප්පුවාමි මං ඒකත් එලිට අරන් ගියා තමයි මාතරේ පෙන්නුවේ මෙන්න අපිට කන්නේ පාන් කෑල්ල කියලා මතක ඇති හරිද මාළු කෑල්ල දෙන්නේ පොඩි කළා හිරකාරට කෑම එක ගාන 1000 ගානක් කියන්නේ 1000 කෑල්ල නෙමෙයි රුපියල් 50ක්වත් නැති දෙන කෑමේ වටිනාකම හරිද ඒ නිසා මෙන්න මෙවැනි බලු සක්කිලි ත්‍රාඩ අමු අපායක් බන්ධනාගාරය කියන එක මම සිරිකරු අයිතිවාසිකම් නිසා මේකට මම ගරු කරනවා මේ වෙනු කතාවේ සම්බන්ධව දැන් ඔය හිරේ ඉන්නේ මැති ඇමතුරු තේරෙන්නේ නැති බල බලේ ඉන්නකොට මේව හදන්න ඕනේ නේද කියලා දැන් මම ඉස්සරහට කියන දැන් ඔය ශාන් විජේදාල්ලෝ කට්ටිය ඔය අඟපත තරබහරු කට්ටිය ඉන්නවා දැන්ම බලගේ ප්‍රතිපාදන හදාලා ගිහලා টয়ලට් ටිකක් ඔය බන්ධනාගාරේ නැත්තම් බලට යන්න හම්බෙන්නේ නැහැ පොඩි වලවල් තියෙන්නේ හරිද හිතකට තමයි බලට වැඩේ කරන්න වෙන්නේ දැන්ම බල ප්‍රතිපාදන හදාලා බන්ධනාගාරේ ගිහලා ඔය මහතයින්ට යන්න පුළුවන් টয়ලට් ටික හරිද ඒ නිසා මේකේ
බන්ධනාගාර තදබදේ වැඩි කරේ මේ ග්‍රාමීය නාගරික වෙන්න පොලිසියන OICලා. හරිද? ඒ අනිත් අප්පුහමිලා ටික. හැයි වටකල ගිහිල්ලා දෙනවා ඕඩර්ස් දෙනවා ටාගට් දෙනවා. අද සේල් රෙප්ලට දෙනවා ආයතනෙන් ඔයා මෙන්න මෙච්චර දවස් කවරේජ් එක ගහන්න ඕන. ඔයා මෙන්න මෙච්චර මෙන්න මේ මාකටිං කරන්න. ඔයා මෙච්චර බිස්කට් මෙච්චර දාන්න ඕන. ඒ වගේ OIC උදේ කියන ට්‍රැෆික් එකට මෙච්චර රට වහන්න අඩු. අනිත් අර කියන මෙච්චර ඕන කසිප්පු නඩු. මෙච්චර ඕන මත්ද්‍රව්‍ය නඩු. අරුන් මොකුත් නැහැ පිස්සු බල්ලෝ ගියා අහුවෙන්නේ මොකಾದ? හරිද? ආයි මොකුත් නැහැ කුඩුද පෙන්ඩෝල් කුඩු දාලා හරි දානවා. හෙන්න ගහන අපරාධ කරනවා. මම උදාහරණයක් කියන පිටිකල පොලිසිය. මට සාක්ෂි තුන කියන්න. අපේ ගමේ පිටිකල පොලිසිය කසිප්පු විකුණන එකට දැම්මා 54 ගහලා අයිස් වලට. ඌ අයිස් දැකලා තියෙන්නේ ෆ්‍රිජ් එකේ අයිස් විතරයි. හරි. හැබැයි ඌ කසිප්පු විකුණන. ඇත්ත. කසිප්පු නම් කසිප්පු වල දාන්න බෑ. ඒ නිසා මේගොල්ලෝ මේ දීපු ටාගට් වලට පොලිසිය OICලා ඒගොල්ලෝ සම්බන්ධ කමිටුවේදී රෙදි ගන්න වැඩේට මේගොල්ලෝ මේ බලු වැඩේ කළා අහිංසක කොල්ලෝ පුරුත පිටින් අල්ලා ගිහින් දාව 54 ගහලා. හරිද? ඒ නිසා අන්න ඒක ප්‍රතිපද තමයි තදබදී වැඩි උනේ. ඒ නිසා මේ බලු වැඩ ජඩ වැඩ කරන්නේ නැතුව